හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් දිනෙත් මින්ට ඉදිරියේදී ගොඩාක් දුක හිතෙන කාරණාවක් තියෙනවා. මොන වගේ හේතුවක් කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි අද මේ වෙලාවේදී ඒ ගැන කතා කරන්නට සූදානමක් ඇති කරගෙන තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා ඒ තමයි ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න ඒ වගේම කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම දිනෙත් මින්ට දැනගන්න පුළුවන් වෙන. ඒ දිනෙත් මින්ට දැනගන්න පුළුවන් වෙන්නේ වෙන දෙයක් නෙමෙයි. දුරන ආදරය කරන්නෙත් හංසනාට කියන එක ගැන. ඉතින් අන්න ඒක තේරුම් ගත්තට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි අද ඒ ගැන තමයි මේ වෙලාවේදී කතා කරන්නටත් සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන මම ඔයාට මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් කොහොම නමුත් දිනෙත් මින් කවදාවත් නොහිතපු දෙයකට තමයි දිනෙත් මින්ට මුණ දෙන්න වෙලා තියෙන්නේ. දිනෙත් මින් කවදාවත් හිතලවත් නොසිතපු දෙයකට. අනිවාර්යෙන්ම හංසනාව තමන්ගෙන් ටිකක් ඈත් කරලා තියන්නට හැමතිස්සෙම උත්සාහ දරුවනේ ඒක අපි හොඳටම දන්නවා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න උනන්දුවක් තිබුණේ මොන වගේ දෙයක් හින්දාද? ඒ වගේ දෙයක් කරන්න උනන්දුවක් තිබුණේ වෙන දෙයක් හින්දා නෙමෙයි කියන එක ගැන අපි හොඳටම මේ වෙලාවේ තේරුම් අරගෙන ඉන්නත් ඕනෙමයි කියන ඒ කතාව ගැන අපි මේ වෙලාවේ සිහිපත් කරලා දෙන්න ඕනි කියන ඒ කතාව ගැන තමයි අද අපි මතක් කරන්නේ. කොහොම හරි දිනෙත් මින්ට දුක හිතෙන ලොකු කාරණාවක් තියෙනවා. ඒක අපිට කොහෙත්ම අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දිනෙත් මින්ට ඒ විදිහට දුක හිතෙන එකට හේතුව අපි මේ වෙලාවේ කතා කරෝතින් මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි අපිට හොඳින්ම කතා කරන්නට තියෙන්නේ. ඒ කියන්නේ හංසනා දිනෙත් මින් හිතනවා කොහොම හරි දුරන්ට අයිති වෙයි කියලා. එහෙම වුණොත් Tamanට හංසනා අහිමි වීගෙන යනකොට ඒ දැනෙන වේදනාව වචනවල දරා ගන්න පුළුවන් කමක් තියෙන එකක් නැති වෙයි කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔබව දැනුවත් කරන්න සූදානම්. ඒ වගේම දිනෙත් මින් මේ වෙලාවේ ගොඩාක් කල්පනා කරනවා. මොකද Tamanට හංසනාව අහිමි වුණාට කමක් නැහැ කියන තැන තමයි වෙනද හිටියේ. හැබැයි ඒක එක දිගටම තියාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් හංසනා අහිමි වෙනවා කියලා දැනනකොට තමයි ඒක කොහෙත්ම දරා ගන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් ඒ ගැන තමයි ගොඩාක් කල්පනා කරලා දුක් වෙන්නේ කියන කතාව අපි මේ වෙලාවේ කතා කර ගන්නට ඕනෙමයි.